වැඩේ මට බොරු කියන්න ඕමනාවක් නැහැ මං හඳපාංගොඩ නෙවෙයි මං බදුල්ලේ හරිද මම බදුල්ලේ මම මෙයාගේ මේ පස්සෙන් ගිහලා වජිර සඳනායක කවුද මෙයා හිටිය තැන කොහෙද මෙයා කෑවේ බිව්වේ කොහෙද කියලා මට කියන්න ඕමනාවක් නැහැ මට කියපු ඒ වගේ තැන් වලින් මේගොල්ලෝ හැදිරෙන දියා බලලා කියනවා මිනිස්සු කතා කරනවා ඒ තැන් වලින් ඉඳන් කතා කරලා අපිට පණිවිඩ දෙනවා මෙන් ඉන්නවා මෙතන කියලා ඒක නිසා මේ ඉන්න පොඩ්ඩක් දෙන්න මයික සභාපතිතුමා මේ ඇමතුමා වාඩි වෙන්න අපිට තව දේවල් කියන්න පුළුවන් ඔබතුමා 2015 පොර සංස්ථාවේ ඉඳලා වෙච්ච දේවලුත් අපිට කියන්න පුළුවන් අපි ඕවා කිව්වොත් ඔබතුමා අපහසුතාවයටපත් වෙනවා අපි ඒ නිසා ඒක අපහසුතාවයටපත් කරගන්න කැමති නැහැ එහෙම කියන්නේත් නැහැ එහෙම නිසා ඒකට කියන්න අපිට සුදුසුත් නැති හින්දා අපි නොකිය ඉන්නේ අපි ඒවා මෙච්චර කල් කිව්වේ නැහැ ඒක නිසා අපි බොරු කියන්නේ අපි ඇත්ත කියන්නේ ඔයාගේ ඉන්න ව්‍යාපාරිකයොත් එක්ක Honorable member, just to remind us, can we please refrain from personal attacks? Stick to the topic of the debate, please. We'll continue with the topic of the debate, honorable member. We'll continue with the honorable member. We'll continue with the topic of the debate. මම personal attack එකක් දුන්නේ මම කියපු එක මට කියපු එක මං හරියට කිව්වේ මම ගිහිල්ලා මම බදුල්ලේ මිනිහා මම යනවාද හඳපාංගොඩ මම යනවාද වෙන තැන් වල මම මේ හොයාගෙන යන්නේ නැහැ මං කොහෙවත් ඒක නිසා මේ බොරු කියන්න ඕන බොරු නෙවෙයි අපිට තවත් දේවල් කියන්න පුළුවන් සාක්කිත් එක්ක 2015 කෝර සංස්ථාවේ හිටියේ කොහමද මුනියේ මොකද්ද ඔක්කොම අපිට කියන්න බෑ අපි ඒවා කියන්න යන්නේ නැහැ හැබැයි ඒ වගේ ඒක මගේ වැඩන්නේ වාඩි වෙන්න වල් ඇදපු එක්කන ඔයා කටවහගෙන ඉන්න ඔයා මේ වල් please honorable members can we stay within the scope of the debate නාගල ඉන්නවා බලාගන්න ඔයා එනවා මට කතා කරන්න තවත් ඒ නිසා මේ can we stay within the வாய் மூடி இருங்க நாங்க நீங்க தெரியாதாளா நாங்க நீ வாய் மூடி இரு පාලනය කරන්න මේ කොහෙවත් නැති මේ මිනිස්සෙක් කතා කරන්න order please can we stay within the scope of the debate අපි කිව්වම තනකොළ ඇදලා කැබ් එක හිට්ට කිව්වම ඒ වගේ අපි මේ ඒවා නොදැන අපි කතා කරේ ඇත්ත අපි honorable members can we stay within the scope of the debate please ඒක නිසා මේ අපි කතා කරන එක අපි ඇත්ත කියන්නේ අපි ඇත්ත කිව්වා අපි කියන්නේ නැහනේ අපි ආණ්ඩුවට විරුද්ධව කිව්වේ නැහනේ වඳුරෙක්ගේ කතාව අපිටද ඒක මුළු රටම ලෝකෙම ගියානේ ඒකෙන් අපිටද හානි උනේ දැන් අපිට දැන් කියනවා කුෂිකර්ම ඇමතුමා මොකද්ද විනාඩි 5ට වඳුරෝ ටික අල්ලන්න ඕනලු මොනරු ටික අල්ලන්න ඕනලු විනාඩි 5ට ගණන් කරලා කියන්න ඕනලු විනාඩි 5ට ගණන් කරන්න පුළුවන්ද අර රාවණ ඇල්ලේ ඇල්ල පල්ලෙහා ඉන්නවා වඳුරෝ 5000ක් විතර එතකොට රාවණ ඇල්ලේ වනජීවී කලාපේ පාරවල් දිගේ 5000ක් විතර නෝන් ගණන් කරන්න පුළුවන් විනාඩි 5ට රාවණ ඇල්ලේ දිගටම ඉන්නවා වඳුරෝ 5000ක් විතර දඩබඩ ගාලා ගණන් කරන්න පුළුවන් දඩබඩ අපි ගණන් කරේ නැහැ 5000 නෙවෙයි ලක්ෂ 5ක් විතර ඉන්න පුළුවන් අපි ගණන් කරේ නැහැ ඔය ගණන් කරන්න පුළුවන්ද මේ නිකන් මේ ඔය කතා කියන්න එපා අප්පා ඔය කතා නොකිය ඉන්න කටව මේ ඔය කීප දෙනෙක් අන්න ලාල් ඇමතුමා වගේ කටවහගෙන හිටියේ ඉන්න ඡන්ද ටික හැදෙනවා ලාල් ඇමතුමා ඉන්නේ ඔය ලස්සනට කොහෙවත් යන්නේ වචනයක් ගන්න අපි දන්නවා අපි ලාල් ඇමතුමා ගැනත් දන්නවා මොකද මං හිටියේ D10 D16 හිටියේ D10 අපි කවදාවත් කියලා නැහනේ අපි ආණ්ඩුවේ දිවත් කිව්වද නෑ අපි දන්නවා නමුත් ඒ නිසා අපි කිව්වා අපි බොරු කිව්වා නම් ආණ්ඩුවේ කට්ටිය එහෙමෙන් ඒවා හොයලා බලයි. අපි බොරුද කියන්නේ ඇත්තද කියන්නේ කියලා. ඒ නිසා මේවා කියනකොට කට්ටියට රිදෙන්න පුළුවන්. ඒ නිසා විනාඩි 5ට නම් වඳුරු අල්ලන්නත් වෙන්නේ නැහැ, අලි අල්ලන්නත් වෙන්නේ නැහැ, මොනුවත් අල්ලන ඔය අපේ ඉන්න නිලධාරි විනාඩි 5ට ඕක කරයි ලස්සනට. එක වසමකට ඉන්න නිලධාරි 6 දෙනෙක්